සුබ දවසක්. මේ ලස්සන කතාවේ ඊළඟ කොටස් ටික අරගෙන ඔන්න මං අදත් ආවා. පළවෙනි කොටසේ අන්තිමේට කෙහෙල් සුසාගේ ග්‍රහණයේ හිටපු අසංගි කෙහෙල් සුසාට උදැල්ලකින් ගහලා එයා එතනම දාලා එයාගේ සල්ලිත් අරගෙන එයාගේ ත්‍රීවිල් එකේම එතනින් පැන ගන්න අවස්ථාව ලබාගත්. පාරදී හම්බෙච්ච පළවෙනි බස් එකට නැග්ගට පස්සේ ඒක එතනින් කතාව ඉවර වුණා. අද එතෙන් සිට මේ සේරම දේවල් වෙන අතරේ කෙහෙල් සුසාගේ ඇඟිලි වෙවුලලා ඔන්න එයාට පණ එනවා. එතකොටම එයාට එනවා කෝල් එකක්. එයා හරිම අමාරුවෙන් කෝල් එක ආන්සර් කරනවා. කතා කරන්නේ දිලි. අවසියෙන් ඉන්න කෙහෙල් සුසා හිතන්නේ මේ කතා කරන්නේ ලයනල් බොස් කියලා. ලයනල් බොසා අපි පරාදයි අමීෂා පටේල් මට උදැල්ලෙන් කෙටුවා කියලා විස්තරය කියනවා. මේ කිසිම දෙයක් දන්නේ නැති දිලිනි හොඳටම බය වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අසංගි තාමත් බස් එකේ යනවා කියලා. ඊයින් පස්සේ මෙන්න මේ ගෑනු කෙනා හුඟ වෙලාවක් බස් එකක් එනකම් බලාගෙන ඉඳලා මේ එන බස් එකට නගිනවා. බලනකොටම අපිට තේරෙනවා මෙයා නගින්නේ අසංගි ඉන්න බස් එකට කියලා. ඔයාලට මතක ඇති අසංගිගේ ඉස්සරහා ෂීට් එකේ පිරිමි කෙනෙක් වාඩි වෙලා හිටියා. ඒ පිරිමි කෙනා මේ ගෑනු කෙනාට බෑග් එක දාගන්නත් උදව් කරලා ආපහු වාඩි වෙනවා. එතනින් පස්සේ කන්ඩක්ටර් ඇවිල්ලා ඒ ගෑනු කෙනාගේ කොට්ටාවට ටිකට් එකක් කඩනවා. ඒත් එක්කම අපට පෙන්නනවා අසංගි තාම අමාරුවෙන් ඉන්නේ. හැබැයි හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. මේ ගෑනු කෙනා ඉඳගත්තට පස්සේ බෑග් එක දාන්න උදව් කරපු පිරිමි කෙනා ගෑනු කෙනත් එක්ක කතාවට වැටෙනවා. ඒ කතාවේදී ගෑනු කෙනා ලෝය කෙනෙක් කියලා තමන්ව අඳුන්වලා දෙනවා. නම අහපුවාම ගෑනු කෙනා තමන්ව අඳුන්වලා දෙන්නේ හේම්ස් කියලා. ඒ වගේම පිරිමි කෙනා මම රුක්මල් කියලා කියනවා. රුක්මල් කතා කරන දේවල් වලින් අපට තේරෙනවා එයා උසාවියේ එක නඩුවකින් දිනලා වන්දියකුත් අරගෙන එන කෙනෙක් කියලා. ඉතින් මේ හේම්ස් ලෝය කෙනෙක්නේ. එයා ඉතින් කියනවා මේ ලෝය නේද ඔයාගේ නඩුවට කතා කරේ. එහෙම විස්තරේ වගේ මෙයාලගේ ලෝ ෆර්ම් එකක් තියෙනවා කාන්තාවන් වෙනුවෙන් කතා කරන කී විස්තර කියනකොට අසංගිත් පිටිපස්සේ ඉඳලා හරිම අවධානයෙන් ඒ කතා බහ අහගෙන ඉන්නවා. හේම්ස් මේ වෙලාවේ උසාවියේදී කන්නත් බැරුණා නඩු ගොඩක් තිබිච්ච හින්දා කියලා කෑම වගේක් අතට ගන්න ලෑස්ති වෙනවා. ඒ වගේම එයා කියනවා යාළුවෙක් එක්ක කන්න තමයි ගත්තේ. එයාට තව සීනියර් ලෝයි කෙනෙක් එක්ක යන්න වුණා වගේ විස්තර කියලා මේ කෑම කොහොම හරි එයා කන ගමන් රුක්මල්ටත් දෙනවා. රුක්මල් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් පෙරත්තේ නිසා ආපහු ගන්නවා. පිටිපස්සේ ඉඳගෙන අසංගි අනේ මටත් දෙනවා නම් කියන ආකල්පය ඇතුව බලාගෙන ඉන්නවා. දිලින්ලාගේ හස්බන්ඩ් ඩීටේල් බිල් එකක් අරගෙන එනවා කීවනේ. ඔන්න හිතුවටත් වැඩිය ඉක්මනින් එයා ගෙදර ඇවිල්ලා. දොරට ගහලා දිලිනි කොහොම හරි එළියට අරගන්නවා. අපිට මෙතෙන්දි පෙන්නනවා දිලිනි ඉන්නේ හොඳටම බය වෙලා. ඒ හින්දා ෆෝන් එක මල් පොච්චයක් අස්සේ හංගනවා. ඒත් ඉතින් එතකොටම එළියට එන හස්බන්ඩ් ඒක දැකලා ඒකත් අරගෙන ආපහු ගේ ඇතුළට යනවා. ඔන්න ඉතින් දැන් ලොකු ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. ඉස්සරවම ප්‍රශ්න කරන්නේ මොකටද මේ ෆෝන් එක මල් පොච්චයක් අස්සේ හැංගුවේ කියලා. එතනින් පටන්ගෙන ඉතින් ඩීටේල් බිල් එකෙන් ඉවර කරනවා. දිලිනි කොච්චර හිර වෙලා හිටියත් කොච්චර දේවල් කියන්න තිබුණත් වචනයක්වත් කතා කරගන්න වෙන්නේ නැහැ. ඉතින් අපිට පස්සේ පෙන්නනවා දිලිනි හොඳටම බය වෙලා ඉන්නේ කියලා. ඒක දිලිනිත් කියනවා දිලිනිගේ හස්බන්ඩ්ට. දිලිනි මෙතෙන්දි කියනවා හරි මං කතා කරා තමයි. ඔයා ඉන්න තැනත් කතා කරා. ඔයා නැති තැනත් කතා කරා. අපි අතර එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. හැබැයි අන්තිමට ආපු කෝල් එකට මට බය හිතෙනවා. අමීෂා පටේල් මට උදැල්ලෙන් ගැහුවා කියලා කිව්වා කියලා කියනවා. නමුත් හස්බන්ඩ් එක පිළිගන්නේ නැහැ. ෆෝන් එකත් අරන් යනවා ඩිවෝර්ස් එක ෆයිල් කරනවා කියලා. තරහෙන් ගේ ඇතුලෙන් පිට වෙන දිලිනිගේ හස්බන්ඩ්ගේ අතේ තියෙන දිලිනිගේ ෆෝන් එකට ආපහු කෝල් එකක් එනවා. ඉතින් කාර් එකට නගින්න කලින් කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තාම ආපහු කතා කරන්නේ කෙහෙල් සුසා. කෙහෙල් සුසා ආපහු අමාරුවෙන් කියනවා ලයනල් බොසා අපි පරාදයි අමීෂා පටේල් මට උදැල්ලෙන් කොටලා පැනගත්තා කියලා. දිලිනි මෙතෙන්දි දැනගන්නවා ධනුෂ්කගෙන් තමයි කෝල් එක ආවේ කියලා. ධනුෂ්කද කතා කරේ කියලා අහපුවාම දිලිනිගේ මහත්තයා කියනවා මං කොහොමද විශ්වාස කරන්නේ මගේ වයිෆ් මිනිමරුවෙක් එක්ක කතා බහ කරලා තියෙනවා කියලා. දිලිනිගේ හස්බන්ඩ් අමීෂා පටේල් කියන්නේ කවුද කියලා මතක් කරනකොට මතක් වෙනවා ඉන්දියාවේ නිලියක් කියලා. ඉතින් මෙයාලා බය වෙනවා මේක ජාත්‍යන්තර මර්ඩර් කේස් එකක් කියලා. ඉතින් ඒ හින්දා දිලිනිත් හොඳටම බය වෙලා අපි පැනලා යන් කියලා කියනවා. එතකොට කියනවා අපි නෙවෙයි මම විතරයි ළමයාත් එක්ක යන්නේ කියලා. කෙහෙල් සුසාට සිහිය ඇවිල්ලා විකාරයෙන් වගේ කියනවා අමීෂා පටේල් මං උඹව මරනවා කියලා. එතකොටම අමීෂා පටේල් ගැස්සිලා හැරෙනවා. එතකොට ඒ කියන්නේ එයාට ඒක පේන හිතලුවක්.
බස් එක කොට්ටාව දක්වා යනවා. ඒ අතරෙදි අසංගිට ඒ වගේම හේම්ස්ට ඒ වගේම හේම්ස් ගාව ඉන්න රුක්මල්ටත් හොඳටම නිින්ද ගිහිල්ලා. කොන්ඩක්ටර් කොට්ටාවෙන් බහින්න කියලා දැනුම් දෙනකොට මේගොල්ලන්ට හැරෙනවා. ඉතින් විජහට හේම්ස් අසංගිගේ උදව්වෙන් බෑග් එකත් අරගෙන බස් එකෙන් බැහැ ගන්නවා. ඒ වගේම මේ වෙනකන් අසංගිට කිසිම උවමනාවක් සහ සැලසුමක් තිබ්බේ නැහැ. නමුත් හේම්ස් බහින තැනින් අසංගිත් ටග් ගාලා බැහැ ගන්නවා. සමහර විට ලෝ ෆෝම් එකක් තියෙනවා කියපු නිසා වෙන්නේ නැති කාන්තාවන්ට උදව් කරන. ඉතින් මේ හේම්ස් පස්සෙන් අසංගි යනවා. හේම්ස් දෙපාරක් විතර හැරිලා බලනවා පිටිපස්සෙන් එන්නේ කවුද කියලා. ඒකල හේම්ස් කෙලින්ම නැවතිලා අහනවා ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ කියලා. ඉතින් අසංගිට කතා කරන්න වචන පිට වෙන්නේ නැහැ. එක්ක එයා බොරුවක් කරනවා. එහෙම නැත්නම් ඇත්තටම ෂොක් එකට වචන පිට වෙන්නේ නැහැ. කතා කර කර ඉන්න අතරේ කලන්දේ දාලා හේම්ස් ගෑඟට අසංගි වැටෙනවා. එතකොට උදව් ඉල්ලලා කෑ ගහන හේම්ස් ගාවට එතන හිටපු පිරිමි ළමයෙක් දුවගෙන එනවා. එයා ට්‍රීවිල් පාක් එකේ අසංගි එක් කරගෙන යන හේම්ස් තීරණය කරනවා අර ළමයාගේ ට්‍රීවිල් එකේම ඒ දෙන්න ගෙදර යන්න පිටත් වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ ජනෙල් වහගෙන ඇවිල්ලා කන්ඩක්ටර් තට්ටු කරලා කතා කරනකොට තමයි රුක්මල්ට හැදෙන්නේ. රුක්මල් ඇහැරලා වටපිට බලලා සල්ලි කෝ කියලා කල්පනා කරනවා. එතකොට තමයි දැනගන්නේ සල්ලි නැති වෙලා කියලා. කන්ඩක්ටර් හිතන්නේ රුක්මල් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා කියලා. ඒ කන්ඩක්ටර් මතක් කරනවා බස් එකට නගිනකොට හොඳට හිටියානේ කියලා. රුක්මල්ට මතක් වෙලා සල්ලි බලනකොට සල්ලි නැහැ. හරිම සාමාන්‍ය විදිහට කන්ඩක්ටර් කියනවා අදත් මහත්තයෙක් කෙලවගෙන කියලා. රුක්මල්ට කල්පනාව පිට රෝල්ස් කියලා කියවෙනවා. මොකද්ද රෝල්ස් කන්න දුන්නද මහත්තයෝ? හොඳටම අන්දවලා සුද්ධ කරලා තියෙනවා. ඔන්න ඕක අතෑර දාන්න මහත්තයෝ කියලා කියනවා. අතාරින්නේ කොහොමද? ලක්ෂ 5ක් කියලා රුක්මල් කියනවා. හේම්ස් දුන්න නම්බර් එකට රුක්මල් කෝල් එකක් ගන්න අතරතුරේදී ලක්ෂ 5ක් බස් එකේ අරන් ආවා කියලා කන්ඩක්ටර් වගේම ඩ්‍රයිවරුත් රුක්මල්ට දොස් කියනවා. රුක්මල් කියනවා එහෙම හොරකම් කරයිද? එයා ලෝයේ කෙනෙක්නි කියලා. ලෝයේ කෙනෙක් කියන්නේ සුදු සාරියක් ඇඳගත්ත ගෑනු කෙනාද? පිටිපස්සේ හිටපු කෙල්ලත් එක්ක කොට්ටාව හන්දියෙන් බැහැගත්තා. ඒ හින්දා කොට්ටාව පොලිසියට එන්ට්‍රියක් දාන්න කියලා ඩ්‍රයිවරුයි කන්ඩක්ටර්යි දෙන්නම කියනවා. කතාබහ එහෙම යන අතරේ මේ දෙන්න ත්‍රීවිල් එකේ ඔන්න යන ගමන් ඉන්නේ. හේම්ස්ගෙන් හාර ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර් විස්තර අහනවා. ඉතින් හේම්ස් එයාගේ කට වහනවා පොලිස් වල රස්තිය දෙන්න කැමති නැහැ කිව්වා නේද කියලා. මේ අතර කන්ඩක්ටර් කියනවා ඔය පොඩි පොකට්කාරයෝ නම් අපි අඳුරනවා. හැබැයි මෙයාලා දැකලා නැහැ. මෙයාලා හොඳට ප්ලෑන් කරලා මහත්තයාව ෆලෝ කරලා තමයි මහත්තයාව කොල්ල කාලා තියෙන්නේ කියලා. එතකොට රුක්මල් කියනවා මම අපරාධ කල්ලි වලට නම් බය නැහැ. මට ඇත්ත කියන්න ඔයාලා මේ ගැන දන්නේම නැද්ද කියලා. එතකොට කන්ඩක්ටර් කියනවා ඔය වගේ රෝන් ටොක් නම් දෙන්න එපා. මේ අතරේ අසංගි හේම්ස් දෙන්න ට්‍රීවිල් එකේ යනවා. ඔන්න එතකොට අසංගිට ටික ටික සිහිය ඇවිල්ලා අසංගි වතුර ඉල්ලනවා. වතුර බීගෙන යනවා බඩගින්නේ තරමට. ඒ කරලා ටිකක් වෙලා ගිහින් ආපහු කෑම ඉල්ලනවා. කෑමක් ඉල්ලපුවාම හේම්ස් ඩ්‍රයිවර්ට කියනවා ට්‍රීවිල් එක ඉස්සරහින් නතර කරන්න කියලා. මෙයාලා මේ නතර කරන්න කියලා කියන්නේ ලොකුම ලොකු රබර් වත්තක් ඇතුලේ. ඒකල්ල ඉතින් හේම්ස් සුපුරුදු විදිහටම අර තිබ්බ ෂෝට් ඉට්ස් වලින් අසංගිට වගේම ඩ්‍රයිවර්ටත් දෙනවා. ඩ්‍රයිවර් කන්න බෑ කීවත් කමන්නේ අපි කනකොට ඔයා කන්න තු ඉන්නේ කොහොඳ නෑනේ කියලා ඩ්‍රයිවර්ටත් දෙනවා. ඒකල්ල ඩ්‍රයිවර්ගෙන් ඉතින් නිකමට ගෙදර විස්තර අහනවා. ඩ්‍රයිවර් ඒවා කියා අසංගිත් එක්කම ඔක්කොලාම රෝල්ස් කනවා. ටික වෙලාවකින් ඩ්‍රයිවර්ට නිදිමත එනවා. ඒක දකින අසංගිට හේම්ස් කියනවා බය වෙන්න එපා තව ටිකකින් සිහිය එයි. මෙයා අපි ඉන්න තැන දැනගන්න එක අපේ ආරක්ෂාවට හොඳ නෑ කියලා. එන්න අපි දැන් ත්‍රීවිල් එකෙන් බහැලා යන් කියලා ත්‍රීවිල් එකේ හයර් එකක් තියලා මේ දෙන්න ත්‍රීවිල් එකෙන් බහැලා යන්න යනවා. විරාමයෙන් පස්සේ අපිට පෙන්නන්නේ කෙහෙල් සුසාගේ ත්‍රීවිල් එක පිටවාන උඩ නතර කරලා තියෙනවා. එතකොට පොලිසියෙන් ඇවිල්ලා එතන ඉන්න කට්ටියන් අහනවා කවුද 119 ගැහුවේ කියලා. මෙහෙම ත්‍රීවිල් එකක් මේ වගේ තැනක තිබ්බ පළියට 119 ගහන්නේ මොකද කියලා අහනවා. ඊට පස්සේ ඉතින් කෙහෙස්සාගේ විස්තරේ පොලිසිය කට්ටියට මේ ගමේ කට්ටිය කියනවා. දැන් ඉන්න පැලෙත් හොඳ සෙල්ලම් වෙනවා කියලා ගම්මු කියනවා. කිව්වා වගේම දිලිනිගේ මහත්තයා ඩිවෝස් එක ෆයිල් කරන්න ලෝයර් උපුල්ගේ රූම් එකට ගිහින් තියෙනවා. එතෙන්දී ලෝයර් කරන්නේ දිලිනිගේ මහත්තයා කියන කේන්තියෙන් කියන හැමදේම අහගෙන ඉඳලා හිමීට බබාගේ පැත්තට අවධානය යොමු කරන එක. එතකොටම චූටි බබත් තාත්ති මට බඩගිනී කියලා කියනවා. ඉතින් එතකොටම ලෝයර් උපුල් කියනවා මහත්තයා අපි මිනිස්සු තිරිසන් සත්තු ඒගොල්ලන්ගේ පවුල රැකගන්න අපිට වැඩිය හුඟා කැපකිරීම කරනවා. නමුත් අපි අපේ පවුල ගැන තීරණයක් ගන්න කවදාවත් අපි ගැන කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සුන්ට කීයක් හරි සල්ලි ගෙවලා බාර දෙනවා. ඒ ගැනත් හිතලා දැන් ගෙදර ගිහිල්ලා මේ දරුවට වයිෆ් අතින් හදපු රස කෑම ටිකක් කවන්න කියලා.
අදට මේ කතාව මෙතනින් ඉවරයි. මේ ගෙන ආපු කොටස ගැන tell me what you think.